දීප්ති කියන්නේ මේ 76 වසරක මුකුත් උන්නේ නැද්ද සාපයක්ද ඇත්තට මේ 76 වසර. දැන් මෙහෙමයි ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ මෙටා නැරටිව් එක. ජනතා විමුක්ති පෙරමුණ බලයට එන්න හදපු මහා ආඛ්‍යානේනුවේ. ඔව්. මොකද්ද මේකේ මොන මගුලක්වත් වෙලා නැහැ. අපි එනකම්ම නෑ මරු වැඩක් වෙලා තියෙන්නේ. දැන් මේවා එකක්වත් කරලා නැහැ නිසි වෙලාවට. දැන් මහා ආඛ්‍යාන කරුවන්ට වෙලා තියෙන්නේ ඔක්කොම පොදියට වගේ ඇවිල්ලා ඔක්කොම එකපාර කරන්න නේ. ඒකනේ හිර වෙලා තියෙන්නේ. කරන්න දුන්නේ නැහැ. අධ්‍යාපනයක සෞඛ්‍යයක මේ ඔක්කොම දැන් හිර වෙලානේ. කනිජ තෙල් එක වරාය මේ ඔක්කොම රිෆෝම් කරන්න ඕනේ. එක ගොඩේ ඇවිල්ලා දැන් මේස උඩ අනුර කුමාර සහෝදරයාගේ. කොහොම කරන්නද? සක්‍රදේව වෙන්න වෙන්න ඕනේ. එහෙමනම් සක්‍රය වෙන්න ඕනේ. ඒව කරන්න ඔක්කොම ටිකනේ. ඔව් දැන් අවුරුදු 76ක් තුළ මොකද්ද උන් දැන් මම අධ්‍යාපනය ගැන මම කලින් අපි කතා කරනකොට පෙන්වුවානේ ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ උන දේවල් ටික කියන්නේ මහා දැවැන්ත සංවර්ධනයක් වෙලා තියෙනවා. ඒක අපි ඒක අපි පිළිගන්නවා. හරි ඊටාම සාමාන්‍ය පවුලක කෙනෙකුට රටේ ජනාධිපති වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හරි ඒ කියන්නේ නෙල්සන් මැන්ඩලා අවුරුදු 29ක් දකෝද හිරේ හිටියා. හරි අනුර කුමාර මහත්තයා අවුරුදු 20 ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලා ජනාධිපති වෙන්න පුළුවන්. තත්ත්වයක් තියෙනවා. ඒක හොඳයිනේ. ඒක හොඳ දෙයක් නේ. ඒතකොට අධ්‍යාපනයේ ලොකු දැවැන්ත වෙනස්කම් ටිකක් වුණා. හරි. ඒතකොට ඒ 76 තුළ මොකුත් උන්නේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් කියනවා. ඒකයි අපි ඔය කියන්නේ පුළුවන් නම් එන්න. අපි කියන්නම් හැබැයි ඒකට තිබුණු මූලික බාධාවත් මොනවද කියලා. සහ ඒ බාධා ඇතුළෙම වෙච්ච මේ ලැයිස්තුවත් අපි කියනගෙන එහෙම ඔච්චර බාධා තිබියදී අපේ GDP එක වැඩි වෙලා තියෙනවා. අපේ රටේ වෘත්තිකයන්ගේ වෘත්තීය භාවය වැඩි වෙලා තියෙනවා නේ. ආයතන ගොඩාක් ගොඩනැගිලා තියෙනවා. කර්මාන්ත ඇති වෙලා තියෙනවා. සේවාර්ථිකය දියුණු වෙලා තියෙනවා. ටෙලිකොම් එක දියුණු වෙලා තියෙනවා. මේ වගේ කන්න බොන්න ආහාර තියෙනවා. ආහාර සංස්කෘතිය වෙලා තියෙනවා. ඔක්කොට වඩා විපුල මට මතකයි මම 80 ගණන් වල තමයි මම වැඩට යන කෝච්චි වල ගියේ. ඒ කාලේ ඇත්තටම දාඩිය ගන්න විතරයි තියෙන්නේ. දැන් කෝච්චිය කියන්නේ හැමෝම සුවඳයි. මේකත් ජනතා විමුක්ති පෙරමුණට තේරුම් ගන්න ඕනේ මේ වෙනස තමයි මේ. ඒ පරිභෝජන සංස්කෘතියේ ඉහළ සංවේදීතාවය. මිනිස්සු දන්නවා අනේකා ළඟ ඉන්නවා මේ මගේ දාඩිය සුවඳ දැනෙනවා. ඒ නිසා මම පර්ෆියුම් කරන්න ඕනේ මගේ ඇඟ බොඩි එක. ඉතින් දැන් මේක කොච්චර ලස්සන දේවල්ද ඔය ඇවිල්ලා තියෙන්නේ නේ. දැන් ඔයා දන්නවා IMAX ඇවිල්ලා තියෙනවා නේ. සල්ලි ගාන වැඩි. හැබැයි IMAX ඇවිල්ලානේ. ඒකේ සම්පූර්ණ වෙනස්නේ එක්ස්පීරියන්ස් එක. චිත්‍රපටේ නැරෙවීම. ඉතින් ඔය වගේ නේද අපි ඩෙවලොප්මන්ට් කියන වැඩි ඕනේ දැන් මෙඩිකල් ප්‍රෝග්‍රස් එක ගන්නකො ලංකාව මෙඩිකල් ප්‍රෝග්‍රස් එක ගත්තාම අපි ඉන්නේ මැලේසියාවට ඉස්සරහට. ඒ කියන්නේ අපි ගත්තොත් අපේ රටේ කැන්සර් හැදුණු රෝගියෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද? අපි ඉන්නේ එංගලන්තේ මට්ටමේ. තමයි පරමායුෂත් 50 ගණන් වල ඉඳලා 76 වෙනකම් ඇවිල්ලා තියෙනවා. හරි 75 අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. දැන් පෙන්ෂන් ඇක්ට් එක එනකොට ලංකාවේ උපසීදී අපේක්ෂිත ආයු කාලය කීයද? අවුරුදු 55යි. ඒකයි ඒක 55ට දැම්මේ. දැන් කීයද? 75යි. දැන් 77යි. ඔව්. හරි. ඒතර අපි අවුරුදු 60 ඉඳන් අවුරුදු 17ක් පෙන්ෂන්